මම කියන්නේ මේ ලෝකයේ නිහතමානීම ජනාධිපති ගැන. ඒ තමයි උරුගුවේ හිටපු ජනාධිපති ජෝස් මුරිකා. මොහුගේ දූරකාලය තුළදී ඔහු ලබාගත් වැටුපෙන් 90%කටත් වඩා වැඩි ප්‍රමාණයක් පුණ්‍ය කටයුතු සඳහා වියදම් කරන්නයි ඔහු කටයුතු කළේ. 2010 වර්ෂයේදී ඔහු බලයට පත්වෙනකොට ඔහුට තිබුණේ 1987 නිල් පැහැති Volkswagen Beetle රථයක් පමණයි. මේ වාහනය 2014 වෙනකොට මොනතරම් ජනප්‍රිය වුණාද කියනවනම් සමහර පුද්ගලයන් ඩොලර් මිලියනයකට වඩා අධික මුදලකට මේ වාහනය ඉල්ලලා තියෙනවා. හැබැයි ඒ කිසිම මුදලකට මේ වාහනය විකුණන්න ජෝස් මුරිකා කැමති වුණේ නෑ. ඔයා විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න. මේ ජනාධිපතිතුමා ජනාධිපති මන්දිරයේ විසීමත් ප්‍රතික්ෂේප කළා. එහෙම ප්‍රතික්ෂේප කළ ඔහු ඔහුගේ බිරිඳත් එක්ක එදා ඉඳන් අද වනතුරු ජීවත් වෙන්නේ ඉතා කුඩා මල් ගොවිපලක. සුඛෝපභෝගී සැප පහසුකම් කිසිවක් දකින්න නැති මේ නිවසේ ඔහුගේ ආරක්ෂාවට කියලා ඉන්නේ පොලිස් නිලධාරීන් 2 දෙනෙක් සහ කකුල් 3ක බලු පැටියෙක් විතරයි.